අපි බලමු කොහොමද අපි අපේ ස්ටෝරේජ් එක පාර්ටිෂන් කරගන්නේ කියලා. මගේ කම්පියුටර් එකේ දැනට පාර්ටිෂන් දෙකක් තියෙනවා CF කියලා. එතකොට මේ F කියන පාර්ටිෂන් මේ ස්ටෝරේජ් එකේ F කියන ෆෝල්ඩර් එක කොහොමද පාර්ටිෂන් කරගන්නේ කියලා බලමු. අපි මෙතන ඉස්සෙල්ලාම Windows key එකත් එක්ක R අකුර එකවර ක්ලික් කරගන්න ඕනේ. එතකොට අපිට එනවා මෙන්න මේ විදියට රන් එක එනවා. එතකොට ඒක අපි මෙතන ටයිප් කරගන්න ඕනේ disk mgmt.msc. එහෙම නැත්නම් අපි මෙතනින් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මේ විදියට ඊට පස්සේ අපි මේක ඕකේ කරගන්න ඕනේ. එතකොට එනවා අපිට disk manager management එක. එතකොට ඒකේ පෙන්නනවා දැනට C එක පෙන්නනවා, ඊට පස්සේ F එක පෙන්නනවා. මම F කියන ෆෝල්ඩර් එක තමයි පාර්ටිෂන් කරගන්න යන්නේ. එතකොට අපි මෙතෙන්දී එක රයිට් ක්ලික් කරලා shrink volume කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි. එතකොට මෙතන එනවා මෙතන තියෙන total space එක. එතකොට අපිට මෙතන අවශ්‍ය ප්‍රමාණයට මේක වෙන් කරගන්න පුළුවන් GB 5කටද 10කටද 20කටද 30කටද කියන එක. එතකොට මේකේ 58ක් තියෙන හින්දා 40කට හරි එහෙම මේව කරගන්න පුළුවන්. මම මේක දැනට 5000කට කියන්නේ GB 5ක් එන විදිහට හදාගන්න ඕන විදිහට. හරි. ඊට පස්සේ මේක මෙතන මේ string කියන එක ක්ලික් කරනවා. එතකොට එනවා මෙන්න මේ විදිහට unallocated කියලා පෙන්නනවා අපි වෙන් කරගත්ත GB 5. එතකොට අපි මෙතන මේ කුඩායි right click කරලා new simple volume කියන එක select කරගන්නවා. ඒක click කරනවා. ඊට පස්සේ මේ විදිහට එනවා. එතකොට මේක next කරනවා. එතකොට මෙන්න මෙතන පෙන්නනවා size එක කොච්චරද කියලා. ඊට පස්සේ ඒකත් next කරනවා. එතකොට අපිට පෙන්නනවා මේක මොන අකුරු මේ කොහොමද පෙන්වන්නේ. එතකොට D කියලා කලින් තියෙන එක CF කියලා තියෙන්නේ. එතකොට මේක D කියන එකෙන් පෙන්වනවා. එතකොට අපිට ඕන එක වෙන අකුරකින් අපිට මේ විදිහට ඕන එකක් select කරගන්න පුළුවන්. හරි. මේ විදිහට මම D කියන එකම තියෙනවා. ඊට පස්සේ මේක next කරගන්නවා. එතකොට මේ දෙක මේ විදිහටම තියෙනවා. අපිට මේකේ නම වෙනස් කරගන්න පුළුවන්. මොකක් හරි අපිට අවශ්‍ය කැමති විදිහකට මේක තියෙන වොලියුම් කියලා මම ඒකේ විදිහටම තියෙනවා. එතකොට හරි. එතකොට ඒකත් අපි next කරගන්නවා. ඊට පස්සේ finish කරගන්නවා. හරි. එතකොට මෙන්න මේ විදිහට new volume D. එතකොට මේ විදිහට GB ප්‍රමාණයත් එක්ක පෙන්නනවා. හරි. එතකොට අපි බලමු ගිහිල්ලාම ෆෝල්ඩර් කොහොමද පෙන්නන්නේ කියලා. මෙන්න මේ විදිහට new folder D කියලා අපිට දැන් හැදිලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපි storage එක partition කරගන්නේ.